prize for the children. එසේනම් අපි දැන් සූදානම් වන්නේ වසර පුරාම වෙහෙස මහන්සි වෙලා ඉංග්‍රීසි විෂයට අඛණ්ඩව කැපවීමක් දක්වපු ළමයින්ගේ දක්ෂතා සඳහා ත්‍යාග පිළිගැන්වීමටයි. ඒ සඳහා පළමුවෙන්ම ත්‍යාග පිරිනමන්නේ වසර පුරාම ඩික්ටේෂන් ක්‍රියාවෙන් වැඩිම වචන ප්‍රමාණයක් නිවැරදිව ලියූ ළමුන් සඳහායි. Then, starting in order from the 10th place. එසේනම් 10 වෙනි ස්ථානයේ සිට පිළිවෙලින් 10th place is Alisha Darshini. 10 වෙනි ස්ථානය වනුයේ එලිෂා දර්ශනී. 9th place is Ushadi Sasmita. 9 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ උෂදී දහම්සා. 8th place is Vidushi Sanjana. 8 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ විදුෂී සංජනා. 7th place is Banaka Daham. 7 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ බානක දහම්. 6th place is Madhumi Ridara. 6 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ මදුමි සිහාරා. 5th place is Ashika Devmini. 5 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ අශිකා දෙව්මිනි. 5th place is Sasilu Mitsara. 5 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබනවා සසිලෝ නිසර. 5th place is Devi Sankara. 5 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබනවා දෙව්මි නිසංකර. 4th place is Gavisha Nirmani. 4 වෙනි ස්ථානයේ දිනා ලබනවා ගවීෂා නිර්මාණී. 3rd place is Gold. දෙවැනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ ගඟුලි කවිනා. 2nd place is Gold. දෙවැනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ රශ්මී දුරීනා. 2nd place is Gold. දෙවැනි ස්ථානයේ දිනා ගන්න ලබනවා Olu Pavodi. In 2024, a 10 Dictation Master take the first place. 2024 වර්ෂයේ 10 ශ්‍රේණියේ ඩික්ටේෂන් ලකුණු වලින් පළවෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ Sadayu Gulanjana. We are now preparing to present prizes to the children who have shown talent in theatre. අප දැන් මේ සේවාවන් වන්නේ වර්ෂය පුරා ප්‍රශ්න පත්‍රය එයින් වැඩිම ලකුණු ලබාගත් සිසුන්ට ත්‍යාග ලබා දීම සඳහායි. Then, starting in order from the 10th place. එසේනම් 10 වෙනි ස්ථානයේ සිටින පිළිවෙලින් 10. Sabiru Yinsara. 9. Ishani Sasmita. 9 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ ඉෂානී සස්මිතා. 8. Rashmi Gulena. 8 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ රශ්මී ලෝහිනා. 7. Sanya Gulanjana. 7 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ සදල් කුලංජන. 6. Ramaki Sihasna. 6 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ සල්වී සහස්නා. 3. Pavani Paboda. 5 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ පවනී අබෝදා. 4. Devi Sankara. 4 වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ ලෙව්මී නිසංකාරා. 3rd place is for දෙවන ස්ථානය දිනා ගන්න ලබන්නේ Gavali Kavina.
is what දෙවන ස්ථානය දිනාගෙන ලබන්නේ Olu Pavodani. In 2024 World Cup, paper marks will be taken first place. දෙවන සිසිලකර වර්ෂයේ 10 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයකින් හයවන ස්ථානය දිනාගෙන ලබන්නේ Gavisha Nirmani. Next inspiration is to illustrate the children who have already started pursuing through our year. ඊළඟට සූදානම් වන්නේ වර්ෂ පුරාවටම අඛණ්ඩව පන්ති පරිණාමය සඳහා ක්‍රියාව ලබා දීමට. Kamali Kavina, Ushadi Savita, Sada Puranjana, Olu Pavodani, Gavisha Nirmani, Rashmi Durina, come to the stage and take your votes. ගඟුලි කවිනා ඌෂදී සස්මිතා සදෙව් දුරංජන ඕලු පවෝදනි ගවීෂා නිර්මාණි රශ්මි දුරීනා එන්න වේදිකාවට ඔබට හිමිතයාගෙන ලබා ගැනීම සඳහා Next is today's special occasion. That is to award prizes to the most talented student of the year 2024. මීළඟට ඇත්තේ අද දිනේ ඇති විශේෂිතම අවස්ථාවයි. එනම් 2024 වර්ෂයේ දක්ෂම සිසුවා හෝ සිසුවිය සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමයි. This is to present to you the student who has shown the most skill in all aspects of the total marks in question papers, total marks of dictation, class attendance, handwriting, reading, writing and speaking. ප්‍රශ්න පත්‍රවල මුල ලකුණු, ඩික්ටේෂන් වල මුල ලකුණු, පන්ති පැමිණීම, අත්අකුරු, කියවීම, ලිවීම සහ කතාව යන සියලුම අංශ වලින් වැඩිපුරම දක්ෂතා දක්වූ සිසුවා හෝ සිසුවිය ඔබට ඉදිරිපත් කිරීමටයි මේ සූදානම් වන්නේ. So, the year 2024 has been selected as the grade 10, the best student of the year. එසේනම් 10 ශ්‍රේණියේ දක්ෂතම සිසුවා හෝ සිසුවිය ලෙස 2024 වර්ෂයේදී ජයලීපත් වී ඇත්තේ ඕලු පවෝදනි. I hope you are all enjoying today. As we near the end, it's time to thank those who made this event possible. I now invite Sadhu Duranjana to give the thank you speech. Let's welcome them with a big round of applause. අද අපි සියලු දෙනාම ඉතාමත් සතුටින් ගත කළ සුන්දර දිනයක්. දැන් අපගේ වැඩසටහනේ අවසානයේ කරා ළඟා වෙමින් සිටින අතර මීළඟ පැත්තේ අද දින සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිය පැවසීමේ කාලයයි. ඒ සඳහා ස්තුති කතාව සිදු කිරීමට සදේව් දුරංජන ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි ඔහුව උණුසුම් අත්පොළ සන්මානයෙන් පිළිගනිමු. Good evening everyone. I would like to sincerely thank the dear sir, the staff of DC English Academy and everyone who joined us today. We deeply value and sincerely appreciate everyone who has supported us, full dedication and kindly contributed their time, effort, resources and energy to make this event truly special, meaningful and with the success. Your help has made this day unforgettable for all of us. Thank you once again for being an
important part of the end of your Christmas ceremony. Let's continue to work together as we work in the team. Thank you so much. Have a nice day everyone. Thank you very much. සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා සැමට බොහොම ස්තුතියි.